මෙයයි ඔබට මේ වීඩියෝවෙන් උගන්මන් යන දේ අනුගමනය කිරීම සහ නොකිරීම අතර වෙනස. ඔබට මේ වගේ ප්‍රචාරණ ක්‍රම කරලා මේම ප්‍රතිබලය ලබාගන්න ඉගෙනගන්න ඕන නම් මට එක්ක ඉන්න. බොහෝ දෙනෙක් කට්ටල හදන්න පටන් ගන්නවා. වීඩියෝ වල දකින දේ කරනවා, ශාකාව කපනවා, වතුරේ හෝ ඉරේ දානවා, හොඳට බලනවා. ඒත් දවස් ගියාට සති ගියාට බොහෝ කට්ටල වැඩ නොකරනවා හෝ ඍජුවම කිව්වොත් කිසිවක්ම වැඩ නොකරනවා. ඒ වෙලාවේ තමයි අපි හිතන්න පටන් ගන්න අපිට අතක් නැහැ කියලා, අනිත් අයගේ වැඩ හරියනවා, අපේ දේ හරියන්නේ නැහැ කියලා. ඒක ඕනෑම කෙනෙක්ට අමාරුයි. ඒත් ප්‍රශ්නය ශාකයක් නෙවෙයි, කට්ටලයක් නෙවෙයි, වාසියක් නෙවෙයි. මේ වීඩියෝවෙන් මම ඔයාට හරියටම පෙන්වන්න යන්නේ කට්ටලයක් මුල් ගන්න එකේ වෙනස හදන දේ මොනවද කියලා සහ මේ ක්‍රියාවලිය කොහොමද යොදාගන්නේ ඔබේ සාර්ථකත්වයේ සැබෑවටම වෙඩි කරගන්න. බලන්න මං ඔයාට පැහැදිලි කරන්නම්. ඔයා ශාකාවක් කපලා කට්ටලයක් හදනකොට හැම විලාවම එකම දේවල් වෙන්නේ. ඒවා දැකිය නොහැකි වුණත්. කපන මොහොතේම තාක්ෂණික ප්‍රශ්න දෙකක් හටගන්නවා. මේ තැන තමයි බොහෝ දෙනා අසාර්ථක වෙන්නේ. පළවෙනි එක තමයි ජලහරණය. ඒ කපන තැන විවෘතව ඉඳලා ඉතා ඉක්මනින් තෙතමනේ අහිමි වෙන්න පටන් ගන්නවා. ඉස්සරහින් බලද්දි තනකොළ හරිතයි සනීපයි කියලා පේනත් ඇතුලින් අඩු වශයෙන් වියලෙන්න පටන් ගන්නවා. දෙවනි ප්‍රශ්නය නම් දිලීර සහ බැක්ටීරියා. ඒ කපන තැන විවෘත දොරක් වතේ. මයික්‍රෝජීවීන් ඇතුළට ගියොත් තනකොළ අඳුර වෙන්න මෘදු වෙන්න පටන් ගන්නවා. අන්තිමට ජටින් පටන්ගෙන පළලෙන්න පටන් ගන්නවා. මේ තැන තමයි බහුතරයක් කට්ටල අහිමි වෙහේ. මූල හදන්න බැරි නිසා නෙවෙයි, මේ පළවනි බාධා දෙක ජයගන්න බැරි නිසා නිවැරදි තෙතමනේ තබා ගන්නත් කපන තැනට ආසාදනය වීම වැළැක්වීමත්. මෙය ජයගත් පසු පමණයි පැලේ ආරක්ෂා වීම නවත්තලා ඊය දන්න දේ කරන්න පටන් ගන්නේ. අලුත් මූල හදන එක. එනිසා ප්‍රධාන යතුර මූල බලෙන් හදවන්න නෙවෙයි, පළවෙනි දවස්වල කපන කන හොඳට ආරක්ෂා කරන එකයි. ඉතාම සරල දේවල් වලින් මේක කරන්න පුළුවන් කියලා තමයි රසවත් වෙන්නේ. හොඳයි. ගෙදර තියෙන දේවල් වලින් කිසිම දෙයක් මිශ්‍ර කරන්න කලින් අපිට ඕනේ මොනවද කියලා බලමු. අපිට ඕනේ වෙන්නේ අලෝවෙරා කොලක්, එකෙන් හැඳි දෙකක් පමණ පල්පයක්, තේ හැඳි එකක් මීපැණි, අඩ තේ හැඳි එකක් කුරුඳු කුඩු, රොසෙමරි කොලක්, තාජ හෝ වියලි සහ ඇස්පිරින් එකක්. කෙසේ වෙතත් ඇස්පිරින් එකෙන් ඉතාම අඩු ප්‍රමාණයක් විතරයි අපි භාවිතා කරන්නේ. පහෙන් එකක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක්. මෙන්න මෙතනයි ප්‍රධාන යතුරු තියෙන්නේ. ඉතින් රහස තියෙන්නේ ලිස්තුවේ නෙවෙයි. ඒවා එකට එකතු වෙද්දි එක් දේවල් කරන දේවල් වලයි. අලෝවෙරා තමයි මේකේ මුල් පදනම. ඊය කරන පළමු දේවන්නේ කපන තැන තෙතමනේ කරලා ඉක්මනින් වියලීම වැළැක්වීමයි. ඒකට අමතරව අලෝවෙරාවල තියෙන විටමින් සහ ස්වාභාවික ෆයිටෝ හෝමෝනත් පැලය කපන එකෙන් ලැබෙන ආතතියෙන් සුවවීමට උදව් කරනවා. ඊය වගේම අවශ්‍යම තැනට සංසුන් කරන ක්‍රීම් එකක් දාන්න වගේ. මීපැණිත් අපට ඉතා හොඳින් උපකාරී වෙනවා. ඒ කැපුණු තැන වටා මුරුදු බාධකයක් සාදනවා. ඒ සම්පූර්ණයෙන්ම ආවරණය කරන්නේ නැහැ. හැබැයි දිලීර සහ බැක්ටීරියා ඇතුල්වීම බොහොම අමාරු කරනවා. ඊය සරල ආරක්ෂාවක්, නමුත් ඉතා ප්‍රබලයි. කුරුඳු දිලීර වලට එරෙහිව ඉතා හොඳ මිතුරෙක්. කුරුඳු අචූරයක් කරන්නේ නැහැ. හැබැයි පලිබෝධ වීම බොහොම අඩු කරනවා. ඒක තමයි කදදාසි වල අසාර්ථක වීමේ සාමාන්‍යම හේතුවක්. රෝස්මැරි වල තියෙන ස්වාභාවික සංයෝග කපාගත්තන පිරිසිදු තපා ගැනීමට සහ ඒ ඉතා සංවේදී පළමු දවස්වල ගැටලු අඩු කර ගැනීමට උදව් කරනවා. ඇස්පිරින් ගැන නම් මෙහිදී ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය හොඳින් පියුම් ගන්න ඕන. ඇස්පිරින් මුල් වර්ධනයක භාවිතා කරන්නේ නැහැ. ඇස්පිරින් වල තියෙන සාලිසිලික් අම්ලය කපාගත්තෙන නැතිවන ආතතිය හොඳින් පාලනය කරගන්නත් ආරක්ෂක ක්‍රමවේද සක්‍රිය කරගන්නත් පැලේට උදව් කරනවා. අනි කියන්නේ පැලට කිසිම දෙයක් බලෙන් කරන්න කියලා නෑ. ඒ වෙනුවට ඉතා ඉක්මනින් නසීයාම වැලක්වීම විතරයි කරන්නේ. එහෙම නිසාම මේක ඉතා සුළු ප්‍රමාණයකින්ම භාවිතා කරනවා. මෙහිදී වැඩියෙන් දමන කෙනා නොව පැලයට හොඳින් උදව් කරන කෙනා තමයි ජයගන්නේ. දැන් හොඳින් බලන්න මේ පේස්ට් එක හදන ක්‍රමයත් ඒක හදන අනුපිළිවෙලත් බොහෝ දෙනෙක් වැරදින්නේ මෙතනයි. දැන් ඔයාලත් එක්ක පියවරෙන් පියවර මුල් වර්ධන පේස්ට් එක හදාගන්න යමු. මෙහිදී සෙමින් නිශ්චලව සහ ප්‍රමාණයන්ට ගරු කරමින් කරන්න එක වැදගත්. කුඩා බඳුනක අපි අලෝවෙරා පල්ප් දෙක හැදි තබනවා. ඔබ පත්‍රයක් භාවිතා කරනවා නම් ඒකෙන් පල්ප් එක ගහගෙන මේ හැදි දෙක සම්පූර්ණ කරගන්න. ඊළඟට අපි රස හැදි එකක තරම් මිහිරි තබනවා. ඊට පස්සේ අපි අඩක් රස හැදි තරම් කුරුඳු කුඩු එකතු කරනවා. දැන් අපි රෝස්මෙරි කුඩා කොලක් අරගෙන ඇඟිලි වලින් හෝ මෝටරයකින් ටිකක් පීරලා ඒකත් බඳුනට එකතු කරනවා. දැන් අස්පිරින් එකයි මෙහිදී ඉතා අවධානයෙන් වෙන්න ඕනේ. අපි බෙහෙත් ගෝලි ටැබ්ලට් එක අරගෙන පුංචි පිහියකින් සෙමින් හරහා රසපිටිය ගහනවා. පිහිය අගට රැඳෙන්නේ යාල පමණයි අපි භාවිතා කරන්නේ. එය සමාන වෙන්නේ සම්පූර්ණ බෙහෙත් ටැබ්ලට් එකේ පස්වෙනි කොටසකට හෝ ඊට අඩු ප්‍රමාණයකට. අපි ඒක මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් මේ පේස්ට් එක සූදානම්.
මෙහෙම තද පේස්ට එකත් ලැබුණාම ඒක භාවිතා කරන්න සූදානම්. ඒක හොඳම දේ තමයි මේක ජලය ඉසිලිය හෝ සම්ප්‍රදායික ක්‍රමයක් වගේ ඕනෑන වගාවකට යොදාගන්න පුරුවන් කියන එක. ඒ හැම එකකටෝ වැඩගමුවා. කපන ලද තැනට සෙන්ටිමීට්‍ර එකක් හෝ දෙකක් පමණ මේක යෙදුවොත් ඒක කපපු කොලේ ශූකාහ බැක්ටීරියාවලින් ආරක්ෂා කරනවා. මේක මූලවර්ධනයට බල කරන්නේ නෑ ඒ වෙනුවට බාධකිවත් කරනවා. ඊට අමතරව මේ පේස්ට් එක ලෙමන් ගස් අත්තිකාරම් හෝ තරුණ ඔලිව් ගස්වගේ පළතුරු ගස්වලට හොඳටම ගැලපෙනවා. මේක කරන්න හොඳම කාලය තමයි ඉරේ අවසන් කාලය හෝ වසන්තයේ ආරම්භය එවිට පැළය සක්‍රියයි නමුක් ආතතියක් නෑ. ඉතා වැදගත් විස්තරයක් කියන්නම්. හැකිනම් මේක හඳ අඩුවෙලා තියෙන කාලය කරන්න. ය පැළේ ශක්තිය මූලවලට යාමට උදව් කරනවා ඒ නිසා සාර්ථකත්වය ගොඩක් වැඩි වෙනවා. අවසන් වශයෙන් වීඩියෝ බලලා නාලිකාවට සහ සහයදක්කුප එකට හදවතින්ම ස්තුතියි. ඔබට කිසිම ප්‍රශ්නයක් තියෙනවනම් අදහස්වරට ලියන්න. ඒම කරලා අපි හැමෝම එකනෙකාට උදව් කරමු. ඊළඟ වීඩියෝ යති හමුයදෝ.